මේ තියෙන්නේ අපේ කට. අපේ කටේ දත් ඇඳි දෙකක් තියෙනවා. උඩ ඇඳයි යට ඇඳයි. ඒ දත් ඇඳි දෙකේම තියෙන දත්වල පැති තුනක් තියෙනවා. අපි හපන පැත්ත, එළිය පැත්ත සහ ඇතුල් පැත්ත. එතකොට අපි දත් මදිද්දි හරියට මේ පැති තුනම දත් මදින්න ඕනේ. අපි මුලින්ම උඩ ඇඳේ දත් මදින විදිය බලමු. මුලින්ම අපි කියලා දුන්නා වගේ හරියට දත් බුරුසුව තෝරගෙන හරි දත් බෙහෙත් එකෙන් හරි ප්‍රමාණය අරගෙන දත් මදින්න ඕනේ. එතකොට අපි දත් මදිද්දි ඉස්සෙල්ලාම එළිය පැත්ත එක පැත්තකින් පටන් අරගෙන සම්පූර්ණයෙන් එක දතක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න අනිත් පැත්තටම දත් මදින්න ඕනේ. දත් මදින විදිහ ගත්තොත් අපි දත් බුරුසුවේ මේ කෙඳි ටික අංශක 45 දතයි විදුරුමහයි අහු වෙන විදිහට තියාගෙන දත් මදින්න ඕනේ එකපාර දත් දෙකක්. අපි දත් පුරුසුව මේ විදිහට අංශක 45කින් තියාගෙන ඉස්සරහට පස්සට විතරක් නෙමෙයි වයිබ්‍රේටරි වෙන විදිහට දත් දෙකක් එකපාර මදින්න ඕනේ. ඒ වයිබ්‍රේටරි වෙන විදිහට 10ක් 12ක් වගේ කරලා දෙපාරක් එළියට අතු ගන්නවා වගේ එළියට කරන්න ඕනේ. ඒ විදිහට එක පැත්තකින් පටන් අරගෙන සම්පූර්ණයෙන් එක දතක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න අනිත් පැත්තටම කරන්න ඕනේ. ඉස්සරහ දත් මදිද්දිත් මේ විදිහට අංශක 45කින් දත් බුරුසුවේ කෙඳි ටික තියාගෙන ඉස්සරහට පස්සට විතරක් නෙමෙයි වයිබ්‍රේට් වෙනවා වගේ 10ක් 12ක් කරලා දෙපාරක් පහළට, ඒ කියන්නේ එළියට විදුරු මහෙන් එළියට කරන්න ඕනේ දෙපාරක්. ඊට පස්සේ එක පැත්තකින් පටන් අරගෙන ඇතුල් පැත්ත එළිය කරා වගේම ඇතුල් පැත්ත එක දතක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න සම්පූර්ණයෙන් දත් ඔක්කොම මදින්න ඕනේ. ඉස්සරහ දත් මදිද්දි විදුරු මහයි දතයි අහු වෙන විදිහට කෙඳි ටික මේ විදිහට තියාගන්න පුළුවන්. ඒ විදිහට එක තැන දත් දෙකක් අහු වෙන විදිහට 10ක් 12ක් කරලා දෙකක් එළියට. ඊට පස්සේ හපන පැත්ත. ඊළඟට යටි ඇන්දේ ඒ විදිහටම හැම දතක්ම එක දතක්වත් මග ඇරෙන්නේ නැති වෙන්න එළිය පැත්ත, හපන පැත්ත සහ ඇතුල් පැත්ත දත් මදින්න ඕනේ. අන්තිමට දිව මදින්න ඕනේ.